එකමත් එක දවසක එක කාලයක හිටියා මහල්ලෙක්. මුදල් වලින් කිසිම අඩුවක් නැති, ධනෙන් කිසිම අඩුවක් නැති, වතු පිටි හැම දෙයක්ම තියෙන පොහොසත් මහල්ලෙක්. ඒ මහල්ලට හිටියා එකම එක පුතෙක්, ලස්සන පුතෙක්, දක්ෂයි, හරිම දක්ෂයි. ඒ වගේම ගෙදර හිටියා දක්ෂ මේ අශ්වයෙක්. මේ පුතා හරිම දක්ෂයි අශ්වයා පිට යන්න. ඒ වගේම අශ්වයාත් හරිම ලස්සන උස දක්ෂ අශ්වයෙක්. ගමේ කවුරුත් දැනගෙන හිටියා මේක විතර හොඳ අශ්වයෙක් ඉන්නවා කියලා. ඉතින් එක දවසක් ගාල කඩාගෙන අශ්වයා ගෙදරින් ගියා. ගිහින් ඉවරලා දවස් ගාණක් වෙනකන් ගෙදරට ආවේ නෑ. ඕක දැනගත්තා අසල්වැසියෝ, ඒ වගේම ගමේ ඉන්න අය, දන්න කියන අය දැනගෙන ඉවරලා ඔන්න ගෙදරට එනවා. මහල්ලට ඇවිල්ලා කියනවා මේ මොන අවාසනාවක්ද, මේ අශ්වයා ගියානේ, මේ අශ්වයා ගාල කඩාගෙන ගිහිල්ලා කොහෙ ගිහිල්ලාද දන්නෙත් නෑ, මෙලහට මැරිලාද දන්නෙත් නෑ. හරිම අවාසනාවක් නේද, මේ වගේ අශ්වයෙක් ආයේ කොහෙන් හොයන්නද කියලා. එතකොට මහල්ලා කියනවා උඹලා කොහොමද දන්නේ මේක අවාසනාවක් කියලා? කවුද උඹලට කිව්වේ කියලා. ඊට පස්සේ ඕන දවස් ගානකට පස්සේ අශ්වයාට මතක් වෙනවා මගේ හාම්පුතා ගෙදර කොච්චර කැම තියනද, මම මේ බොරුවට මේ රස්සියදුක ගහ ඉන්නේ කියලා. ඔන්න ගෙදර එනවා. හැබැයි ගෙදර එන්නේ මෙදාපාර නිකන් නෙමේ, තවත් අශ්වය 12ක් එක්ක. ඒ කියන්නේ ඔය කාත් කවුරුත් නැති අශ්වය 12ක් එක්ක ගෙදරට එනවා. ඕක ආරංචි වෙනවා ඔන්න හතර වටේ ඉන්න කට්ටියගේ අසල්වැසියෝ, ඒ වගේම ගමේ ඉන්න ඥාති හැම කෙනෙකුම නෑදෑයෝ ඔක්කොමට ආරංචි වෙනවා. ඇවිල්ලා මහල්ලට කියනවා අනේ දෙයියනේ මොනතරම් වාසනාවක්ද, අශ්වයා ගෙදර ඇවිල්ලා තියන්නේ නිකන් නෙමෙයි, තවත් අශ්වය 12ක් එක්කනේ කියලා. ඊට පස්සේ මහල්ලා කියනවා උඹලා කොහොමද දන්නේ මේක වාසනාවක් කියලා? උඹලට කවුද කිව්වේ මේක වාසනාවක් කියලා? ඔන්න ඊට පස්සේ කාලයක් යනකොට ටික දවසකට පස්සේ, ටික කාලයකට පස්සේ මේ මහල්ලගේ පුතා අශ්වයා පිට ගිහිල්ලා මේ තවත් ඔය ආපු අශ්වය 12ත් එක්කම ඔය මේ සෙල්ලම් කරගෙන ඉන්නකොට අශ්වයාගේ අශ්වයා උඩින් බිමට වැටිලා කකුලක් කඩලා යනවා, සදාටම අබ්බගාතයක් වෙනවා. ඊට පස්සේ ඕක දැනගත්තාම ඥාතීන්, ඕක දැනගත්තාම අසල්වැසියෝ, ඕක දැනගත්තාම හතර වටේ ඉන්න අය, ගමේ ඉන්න අය ඔක්කොම ඇවිල්ලා මහල්ලට කියනවා බලන්නකො මොන තරම් අවාසනාවක්ද, ඔයාට හිටපු එකම පුතානේ මේ පුතා දැන් මුළු සදාටම කකුල කැඩිලා අබ්බගාතයක් වුණානේ. දැන් ඉතින් මේ අශ්වයෙන්ගුනේ, මේ දේපලුනේ හැමදේම කිසිම වැඩක් නැහැනේ කියලා. ඊට පස්සේ මහල්ලා කියනවා උඹලා කොහොමද දන්නේ මේක අවාසනාවක් කියලා? මගේ පුතා අබ්බගාතයක් වුණා තමයි, ඉතින් මොනව කරන්නද? නමුත් ඕක අවාසනාවක් කියලා උඹලා කොහොමද දන්නේ කොහෙද ලියලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔන්න කාලය යනවා. ටික කාලයකින් රටේ යුද්ධයක් ඇති වෙනවා. යුද සේනාධිපති කෙනෙක් එනවා ගම් පැත්තට. ඇවිල්ලා ඒ ගමේ ඉන්න ඔක්කොම තරුණයින්ව අරගෙන යනවා යුද්ධෙට. අනිවාර්යයෙන් කරනවා යුද්ධෙට යන්න කියලා. යුද්ධෙට ගිහිල්ලා අන්තිමට රට යුද්ධෙන් පරදිනවා. පරදිනවා විතරක් නෙමේ, හිටපු ඒ කාලේ හිටපු තරුණ වයස හිටපු කොල්ලෝ ඔක්කොම මිය යනවා. නමුත් මේ මහල්ලගේ පුතා යුද්ධයට යන්න වෙන්නේ නැහැ. මොකද අබ්බගාත නිසා, කකුල කැඩිලා නිසා. ඉතින් යුද්ධයට අරගෙන යන්නේ නැහැ. බලන්නකො යුද්ධේ පරදිනවා, කොල්ලොත් මිය යනවා. එකම එක කොල්ලයි තරුණ පුතෙකුට ජීවත් වුණේ. ඒ තමයි මේ මහල්ලගේ පුතා අබ්බගාත නිසා ගෙදර හිටියා. ඉතින් බලන්න මේ කතාව ඉතාමත් වැදගත්. ඒකෙන් කියවෙන්නේ මේ වාසනාව කියලා අපි හරියටම දන්නේ නැහැ සමහර දේවල් ජීවිතේ වෙන්නේ වාසනාවටද අවාසනාවටද කියලා. නමුත් විශ්වාසයෙන් අපි ජීවිතේට මුහුණ දුන්නොත් ඕනෑම දෙයක් විශ්වාසය තුළ හරියන්නට පුළුවන්. අපි නොහිතන හාස්කම් ජීවිතේ වෙනවා. yes පිටයි.